අද වීඩියෝ එකෙන් අපි කතා කරමු HND IT කියන්නේ මොකක්ද කියලා. Higher National Diploma in Information Technology උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව. HND IT ඩිප්ලෝමා පාඨමාලාව ක්‍රියාත්මක වන්නේ ස්ලියට් ආයතනය යටතේ. ස්ලියට් ආයතනය කියන්නේ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක්. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන්ට වෘත්තිමය හා තාක්ෂණික උසස් අධ්‍යාපනය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. දැනට ක්‍රියාත්මක වන ස්ලියට් ආයතන 19 අතරින් යාපනය, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, ගම්පහ, රත්නපුර, තංගල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුර, වවුනියාව, මඩකලපුව, සමන්තුරේ, මන්නාරම යන ආයතනවල HND IT ඩිප්ලෝමා පාඨමාලාව හදාරන අවස්ථාව තියෙනවා. ක්‍රෙඩිට් 87ක් සහිත මෙම පාඨමාලාව වසර 2ක අධ්‍යයන කාල සීමාවක් සහ මාස 6ක කර්මාන්ත පුහුණු කාල සීමාවකින් සමන්විත වෙනවා. මේ ඩිප්ලෝමා පාඨමාලාව ෆුල් ටයිම් සහ පාර්ට් ටයිම් විදිහට කොටස් දෙකකට බෙදලා තියෙනවා. ෆුල් ටයිම් සිසුන් සඳහා මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන අතර පාර්ට් ටයිම් සිසුන් මුදල් ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන අංශ ඔස්සේ සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරනු ලබනවා. මෙම පාඨමාලාවට අයදුම් කරන සියලුම අයදුම්කරුවන් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතීය විෂයන් සඳහා සී සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕන. ඒ වගේම උසස් පෙළ එක් විෂය ධාරාවකින් විෂයන් තුනම එකවර සමත්ව තිබිය යුතුයි. HND IT හැදෑරීමෙන් පසුව software engineer, web developer, mobile app developer, system administrator, network administrator, database administrator, QA engineer, technical support engineer, UI UX designer වැනි ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. HND IT ඩිප්ලෝමාව පිළිබඳව තවත් ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ස්ලියට් ආයතනයේ HND IT ඩිප්ලෝමාව ඇතුළු සියලුම ඩිප්ලෝමාවන් සඳහා 2026 වර්ෂයේ අයදුම්පත් කැඳවීම ආරම්භ වෙලා තියෙනවා. අයදුම් කරන ආකාරය පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. HND IT පිළිබඳව නොදන්න අයට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම 2026 වර්ෂය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන ඉන්න අය මගේ SD Pixel YouTube channel එක subscribe කරලා තියාගන්න. Facebook page එක follow කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.